මේ ඉන්නේ ඇල්බර්ට්. අයුක්තියක් අයහපතක් වෙන්නේ කොතනද? දෙපාරක් හිතන්නේ නැතුව යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. කාගේ හිත දිනාගත්ත ගමේ හිත හොඳ චණ්ඩිය. උස්තැන්ට කෑකිලෙන් නැති මිටිතැන් දැකපු උපන් නැති දුකාඳුරන හිතවත් ඇදේ විතරකම ඔහුගේ ගතේ ඇල්බර්ට් ගැම්ම තමයි මල්ලි ඇල්බර්ට් පතබං මල්ලි ප්‍රසූත කළ උන්වගෙන කාලේ කට්ට ආවේ අපි මල්ලි විසල් රැඟුම් බොරු පානී නැතේ අයුක්තියට අපේ ඉඩක් නැතේ තක්කිට දොමිකිට නානා ඕන අඩව්වක් දානා ඇමරේ අසරණ ජනයට ගිනි දෙන ගමේ ඕන කෙනා ඇල්බර්ට් ගැම්ම තමයි මල්ලි ඇල්බර්ට් පතබං මල්ලි ප්‍රසූත කළ උම්රගෙන කාලේ කට්ට කඩ්ඩං ආවේ අපි මල්ලි විසල් රැඟුම් බොරු පානී නැතේ අයුක්තියට අපේ ඉඩක් නැතේ තක්කිට දොමිකිට නානා ඕන අඩව්වක් දානා ඇඹරේ අසරණ ජනයට ගිනි දෙන ගමේ ඕන කෙනා ඇල්බර්ට් ගැම්ම තමයි මල්ලි ඇල්බර්ට් පතබං මල්ලි අනේ විල්බර්ට් මුදලාලි මට තව දවස් දෙක තුනක් දෙන්න මං කොහොම හරි පොලිස් අල්ටිය ගෙදරටම ගෙනල්ලා දෙන්න මේ වෙනකම් මං නොගොව ඉඳලා නෑනේ මුදලාලි ඔයාට මේ ඉන්නේ විල්බර්ට්. ඉස්කෝල මහත් උගත් පුද්ගලයෙක් නේ ඔයා. පොලිස් හල්ලි කියන දේවල් හරියට කලට වෙලාවට දිනෙට ලැබෙන්නට. පොලිස් හල්ලි ගෙනල්ලා දෙන්නකම් අපි සරම තියාගන්න. අසාධාරණ විදිහට සල්ලි හම්බ කරලා ඒ සල්ලිම පොලියට දීලා අහිංසක මිනිස්සු හූරගෙන කන සල්ලි බලෙන් චණ්ඩිකම් කරන 2.50 මෝඩ පහේ කාඩ්බෝඩ් වීරයි මරංචි ජාවාරම් හොර මැරකම් වලට හපන් විල්බර්ට් නමට උඩින් නෑ මල්ලි අතර වරන් ආවොත් හැප්පෙන්නට කඩු බොළු පොඩි කිනිසි අරන් යන්නට වෙන්නේ ගෙදර සරන් කම පොලිස් හල්ලි ඉක්මනට හම්බු නැති වුණා. මිස්පගාතර වානයිකවත්කම් මනුෂ්‍යකම් ගම්පින් මොකටයි කුට්ටිය විසුවෙනම් හිටුකීතැන් පින්ට උන්ට නෑ මගේ ලොකු තරවටකම් බලපම් මගේ වාලේ උඩින් කපුඩෙක් වන්නොයා ගෙදර පොලිස් හල්ලි නම් දාලා නෑ. මොකද හොරන් එලි වහින්ට වෙනවා. අනේ විල්බර්ට් මහත්තයා අපිට ඒවලට අපේ අයිතික වෙනසනේ. දෙන්න පිටින්ම හවස්සන්ට කලින් එලි වහින්ට ලෑස්ති වෙන්න. බබා විල්බර්ට් යකෝ ඉතින් අපි බලමු ඇල්බර්ට් විල්බර්ට් අතර ඉස්සරහට ගමේ මොනවා වේද කියලා. ඒ මලි ඔබ දන්නවද වැඩ? අද උදේ ඇල්බර්ට්යා මෙතනට ඇවිල්ලා මගේ බැනියමෙන් අල්ලලා මට නෙරන්න ඇදුවනේ බං. මම මොකද බං ඇල්බර්ට්යාට කරේ? මෝඩ මූෂලේ බං. වශවර්තියා පිස්සෙක් මල්ලි. ඔව්. මම මොකද උඩ කරේ ඇල්බර්ට්යාට? ඇල්බර්ට් අයියා එහෙම කාටවත් නිකන් නිස්කාරණේ අතක් උස්සන්නේ නෑ. මුදලාලි මොකක් හරි අලුත් දේවල් වැඩක් කරන්නේ නැති ඒකයි. අනේද කියන්නේ. මුදලාලිට නෝ ගැහුවොත් තමයි පුදුමේ. 70ට තිබ්බ සිගරට් එක 100ට විකුණන්න හදපින්ද නේ උදේ ගහන්න හදලා තියෙන්නේ. මම කියමු ගහන්න බැරි. හැබැයි විල්බර්ට් මුදලාලි නම් 100ට නෙමෙයි 150ට දුන්නත් මගේ සිගරට් අරන් යන්නේ. ඇයි මොකද? විල්බර්ට්ට නම් ඉතින් ගන්න බැරිය. මිනිස්සුන්ගෙන් හොරන් කල උතුරන සල්ලි තියෙද්දි. නැද්දකින් විතර මතක් කරන්න එපා කව. පොලිස් සල්ලි දුන්නේ නැත්තම් පොඩි කාව ඉඳුල් හොදන්න එවන්නේ කියලා තුප්පහේ කතාවක් කිව්වනේ ඔක. ඕක එහෙම කිව්වද? ඕක නම් ගමන සාපයක් ඈ. තෑපලයි. ඕකට දෙන්න ගේම. මටත් ඕකම තමයි හිතෙන්නේ. යම. ඔකගේ මූණේ දැලි ගෑන වැඩක් කරමු. දැන් යම. හරි දැන් උඹලට ඕනේ විල්බර්ට්ගේ මූණේ දැලි ගෑන වැඩක් කරන්නනේ ඈ මේ වරෙල්ලා කියන්නේ මොකද බං උඹලා හරි
මේ අලුත් නම්බරයක් තියෙනවා. අලුත් නම්බරයක් තියෙනවා. පන්නාමුරේ ඇත් රාජා විල්බට් මුදලාලිගේ මූණ කළු වෙලා බං. ඌට ඊරෑ මාසුණක් කාලද බං? මූට මොකද බං වෙලා තියෙන්නේ? මූට කළු පුස්රෝගේවත් ඇතිලාද? උඹලට කන්ට බොණ්ඩ දීලා ඉන්න හිටින්න දීලා සැප දුන්න හින්දාද මට මෙහෙම කරේ? කියපල්ලා. කවුද මගේ මූණේ දැලි ගෑවේ? දැලි තමා මැනික හට්ටි මුට්ටි ටික මුගේ මූණේ උලලදකොද කන පලාගන්න තෝ කියපන්. කවුද මගේ මූණේ දැලි ගෑවේ? අඩෝ කවුද අඩෝ අපේ විල්බට් මුදලාලිගේ මූණේ දැලි විතරක් ගාලා ගියේ වාගේ වැඩ කරන්න එපා යකෝ එකවර බෙල්ලට දෙන්න එපේ ගියම පිපිලා මීට කලින් කවුරුත්ම මගේ මූණේ දැලි ගාලා නැහැ. කවුරුවත් ඇවිල්ලා දැලි ගෑවේ නෑ. මෙච්චර කාලයක් මූමනේ මුගේ මූණේ දැලි ගාගත්තේ. මුදලාලි මම නම් කියන්නේ ඕක අපේ කවුරුත් කරපු වැඩක් නෙවෙයි. ඕක අනිවාර්යෙන් ඊරෑ පිටින් කවුරු හරි එල්ල කරපු වැඩක්. නේ බං? පිටින් කවුරු හරි පිටින් මොකෙක් හරි ඇවිල්ලා මගේ මූණේ දැලි ගාලා යනකම් මොන මොකද කරේ? අන්න එතනනේ තියෙන්නේ නේ. කවුද හොරාට ගේම් දෙන්නේ? හොරානම් කෙලිම මූණට ඇවිල්ලා හොරන්න ඕනේ. මූණට නේන්නම් ඔය කරලා තියෙන්නේ මොකද? අඩෝ කවුද අපේ විල්බට් මුදලාලි බොරුවනේ මෙයා ඇති. මන්නම් කියන්නේ මුදලාලි මේක ඇල්බර්ට් කාර්යයක වැඩ. ඕකුන් අපිත් එක්ක තියෙන තරහට තමා මේක කරන්න ඇත්තේ නේ. නෑ මන් දන්නේ එහෙම මුකුත් මට ආරංචියක් ආවේ නෑ. ඇල්බර්ට් එනම් ඌයි මිනිහා ආයෙතින් අමු ගවය මොනා කිව්වත් විශ්වාස කරනවා. ඌ එහෙනම් ඒකින් ඉන්නේ ආ. ඌ ඒකින් ඉන්නේ. කොට්ටෝරුව කේල් ගහට පොල්ලෙන් ගහලා නයා වරද්ද ගත්තා. ඔබ ගනි වාහනේ. ගනි මම වාහනේ. ඔබේ කොහමද ඩ්‍රයිවර්? අල්ලු වැඩ කරන්න එපා යකෝ. එනවනම් ෆේස් ටු ෆේස් මූණට මූණ එන්න ඕනේ. කලව යකෝ. කේක ගායිදි ජිප් එක ගිහලා. අඩෝ ඇල්බර්ට් අප්පුනේ වර්ධි මිනිස්සු එක්ක අඩෝ ඒ උඹ දන්නේ දැනගනින් කපරා කරත් කපරා ගේම ඒ අඩෝ උඹ අපේ ලොක්කගේ මූණ දැලි ගෑවා උඹට යටින් ඉන්න දෙන්නේ නැහැ යකෝ අඩෝ අපි යනවා අයියේ යම ඒ තොපි මොකද රිජාව වගේ එළිය ගැට්ටෙලිලා නැහැ ඇතුලේ ඉඳ තියෙන්නේ ඒ මදට ඌයනේ කත් ඇවි මුට පිස්සුනේ ඌ මුදලාලි වෙන්න හදනවනේ ආගා
මාව වත්තම් කරගෙන ඉන්න. ඇල්බර්ට් එක ගහන්න යන්න එපා මචං. ලොක්කයින් කුටි කණේක නම්බර් කළේ දාගන්න. ලොක්කගේ ළඟින්ම ගැම්ම තින්නෝනේ. ඔය වැඩි ලඟ වෙන්න බෑ. ආයෙ ගාන්න. අනේ විල්බර්ට් මුදලාලි මොකද මේ? ශරි වැඩේ පත්තු වෙලා. අද ඇල්බර්ට්යක් කනවා කෑමක්. මන්ද මුන් බය වෙන්න වචනයක් දානවා. මේක වැඩි කළා ගුණ කළා කියලා බය කරන්න මට සායපදී මාරියා. උඹලට මතකද එක සැරයක් අපි එකගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්මම් මට මතකයි මුදලාලි ඒකලා අපි අත් දෙකයි කකුල් දෙකයි ලංකාවේ 4 කොනක වල දැම්මා බරුවක් කියනකොට ඒක අහුවෙන්නේ නැති වෙන්න කියපන්. දැන් ආයේ වදනක් දානවා මෙලටි හාල් කරන්න නැතුව ගොඩ දාලා ටෝක් එක දෙනවා හරි දෙන්න නියමෙටම දෙන්න කරලා කලින් දෙන්නකො ටෝක් එක. උඹලට මතකද මතකයි. එක සැරයක් එකෙක් කියන දේ අහන්න නැතුව අපි උගේ කන කැපුවා. මතකද? ඒ කන කපලා අපි එක බාබකියු දාලා අපි කෑවා බෙදාගෙන. කෑවා. බොරු පිස්තෝල දෙකක් ගෙනල්ලා අපි විඩි කියනවාගේ රඟපානවා හරිද? හොඳටම බය වෙන්න ඕනේ මම බොරු පිස්තෝල දෙක විතර මතක තියාගන්න. හරි හරි. ආඩෝ ඇල්බර්ටා කොහෙද මගේ මූණේ දැලි ගියා අචෝ උඹලා හිතේ මේ සෙල්ලම් පිස්තෝල කියලාද තියනවා 3 දෙනාට කුඩු වෙලා යන්න කුඩු වෙලා යන්න තියන්නේ කොහොමද කැප්රෝල් මේ අනේ මුදලාලි මේ කැප්රෝල් දෙකක් දෙන්න මේ මුන් 3 දෙනාට කුඩු වෙලා යන්න තියලා දාන්න කැප්රෝල් දෙක එහෙට මෙහෙට පැන පැන පොඩි ඉත්ත කැපුවට පොඩි ඉත්තගෙන උද්දාම කැපෙන්න පුළුවන් සෝමි. විල්බර්ට් මුදලාලි. නිකන් නොකරපු දේවල් වලට අපිව ගාවගෙන විතර නැති ප්‍රශ්න ඇති කරගන්න හදන්නේ. හරි? මේ දැලි ගෑවිලා කළු වෙලා තියෙන මූණ මට කියලා නිල් පාට කරගන්න හදන්න එපා. දන්නවනේ මේ ඇල්බර්ට් කියන්නේ කවුද කියලා? ඇල්බර්ට් කියන්නේ ලොකුද නේද මුදලාලි? කොහොමද ස්ටාර්ට් කරලා තියාගන්න ඕනේ? මුදලාලි. එයම්නේ. සීක්‍රට් නෑනේ කොහෙවත් පඩවල නෑ. මොකද අපිට? ඒ පැත්ත බලන්න එපා. මේ සිප්පත් වෙන ගණන්නේ දෙන්නේ නෑනේ අපිට. උඹට මොකද අපිට? මේ සිමින්ති නෑනේ හොයාගන්න කොහෙවත්. සිමින්ති නෑ උඹට මොකද? නෑ මම කියන්නේ බලපන් අද. එහෙම තමයි. ඒ බලන්න එපා. ඒ ආර්ථිකේ බින්දුවට මැක්නස් කියන්නේ අම්මෝ. උඹට මොකද? අනේ අයියේ අපි අතපය කපලා දැම්මනේ අයියේ අපි බොරු කිව්වේ අනේ අයියේ අනේ ගන්න මම අම්මෝ ගෙදර පොල් ගන්න තියදී ආවේ යන්නේ ගන්න බෑ ගන්න තන්නේ නෙමෙයි විල්බර්ට් මහත්තයෝ වැදගත් නොවුනත් මහත්තයෙක්නේ ඔයා මේක මතක තියාගන්න අපි ඔබතුමාලා වගේ ප්‍රසූත වෙලා වෙවුන් නෙවෙයි අපි කට්ට කඩාගෙන එළියට ආපු මං ආස නැහැ නිකන් ප්‍රශ්න දාගන්න එනිද දැන් ඔබතුමා යන්න පස්සේ වෙලාවක අපි හම්බෙමු දැන් ඔබතුමා යන්න
පියට අපේ ඉඩක් නැතේ තක්කිට දොමිකිට නානා ඕන අඩව්වක් දානා ඇමරේ අසරණ ජනයට ගිනි දෙන ගමේ ඕන කෙනා ඇල්බට් ගැම්ම තමයි මල්ලි ඇල්බට් පතපක් මල්ලි මේ සිද්ධියෙන් පස්සේ ඇල්බටුයි විල්බටුයි අතර මොනවා වෙයිද? අර බොරුළු පොමිට් එකේ ඉතුරු වැඩ ටික බලන්න කියලා. බොරුළු පොමිට් එකද? ඒක අපි ඉවර කරා. මොනවා? වැඩ ටික ඉවර කරා? අපි ඒක න දන්නේ නැහැනේ. නෑ මහත්තයා. ඇල්බර්ට් මහත්තයාට කලින් ඇවිල්ලා මේ පාර ඩොකියුමන්ට් එක බාර දුන්නා. ඉතින් මේ පාරේ වැඩේ ඇල්බර්ට් මහත්තයාට තමයි දෙන්න සිද්ධ වුනේ. අවුරුදු ගාණක් එක දිගට පොමිට් එක ගත්තේ මම. දැන් මේකට ඇල්බර්ට්ා ඇඟිලි ගහන්න පටන් ගන්නවා. වේගෙන් දෙන්නේ. වේගෙන් එන්නේ ඈ. හොඳයි. එන්න මාත්‍යෝ. වේගෙන් එන්නේ. ලස්ස 60ට වැඩේ වෙන්නේ නැතිනම් ලස්ස 50ට වැඩේ කරමු ඕන්න මං කැමති. මුදලාලි කියන්නේ ප්‍රජාශාලාවේ කොන්ත්‍රාත්තුව ගැන වෙන්න ඇති. ඒක දැනටවත් ලක්ෂ 45කට ස්ථිර වුණා. ලස්ස 45කට? කවුද බං ඒ? ඒක මේ ගමේ මිනිස්සුන්ගේ ශ්‍රමේ. ප්‍රජාශාලාව හදලා ප්‍රජාශාලාවෙන් එන ලාභේ චෛත්‍ය වැට්ටික ඉවර කරනවා කියලා ඇල්බර්ට් මුදලාලි බාරගත්තා. ඒකෙන් දෙන්නේ. මුදලාලි මහත්තයා මේ මාර කේස් එකනේ. අර අපේ හරක් පටන් ආපු ලොරි දෙක අන්න අල්ලලා. එහෙම වෙන්නේ කොහොමද? මං මේ දේවල් අදාළ තැන් වලට කියලා තියෙනවා. ඒක තමයි මුදලාලි මහත්තයා. මම හිතන්නේ අර ඇල්බර්ට් මුදලාලිගේ ගෝලියෝ දෙන්නේ. එරකුණා මේ පැත්තේ. අනිවාර්යෙන් උන් දෙන්න නැති ඔත්තුව. උන් ඒකෙන් දෙන්නේ. මේකෙන් එන්නේ ආ. උන් වැඩේ අතහැරලා නැහැ නැත්තව. අඩාව! කවුද අඩාව බලු වැඩේ කරේ? මුළු ගමට බොන්න තිබ්බ කසිප්පු ටිකද කිරිදි මේ තාවල්ල. ගෙවල් වල නැගින තියලා කියත් බලන් ඉන්න තිබ්බ. බොන්න කසිප්පු ටිකක් නෙමේ කිරි තියලා තියන්නේ මොකද ගෙවල් වල කියලා යනකම් බලන් ඉන්න. ඔව් ඉතින් මේ බොන්න කසිප්පු ටිකක් කියලා කියන්නේ. දැන් මොනවද අපි බොන්නේ? විල්බට් මුදලාලි. විල්බට් මුදලාලි. අර බලන්න කරලා තියෙන අපරාධේ. අනිවාර්යෙන් මුදලාලි මේක ඇල්බර්ටියාගේ වැඩක්. ඌ ගමේ හැමතැනම කියලා තියෙනවා අපේ මේ ගිනි වතුරු විකුණන එක නවත්තනවා කියලා. බලන්න මුදලාලි අර කරලා තියෙන වැඩි. ඌ කොහොමද යකෝ මගේ මේ තැන ගැන දන්නේ? වේගෙන් දෙන්නේ. ඌ ඒකෙන් වගේ තමයි නේද මුදලාලි ඉන්නේ. ඇල්බර්ට් එයා දන්නේ නැහැ මේ විල්බර්ට් කියන්නේ කවුද කියලා. ඇල්බර්ට් එයා දන්නවා හැබෝ මුදලාලි කවුද කියලා. ඔව් ඌ දන්නවා මං කවුද කියන්නේ නේ. ඌ දන්නවා මාව. කවුද කියන්නේ? දන්නවා. දන්නවනේ. ඌ දන්නවා මම. හෙලෝ විල්බර්ට් මුදලාලි. මාර වැඩේ නුනේ මුදලාලි. ඇල්බර්ට් ගමේ මිනිස්සු පොලිසිය එක්කන් ඇවිත් එකපාරටම ගබඩාවට කඩන් පැන්නා. පොලිසියෙන් ගබඩාවට සීල් දීප මුදලාලි. ගබඩාව තියෙන තැන අපේ උන් අරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ මුදලාලි. අනිවාර්යයෙන්ම මේ ළඟම ඉන්න කෙනෙක් තමයි මේ ඔත්තුව දීලා තියෙන්නේ. ඇල්බර්ට්
තවත් මං ඉවසලා හරියන්නේ නෑ. ඇල්බර්ටයා මගේ හැම වැඩකටම පැනලා කඩා කප්පල් කොල්ල දැම්මා. අනික මේ ගබඩාව තියෙන දැන ගැන දන්නේ මායි මගේ ළඟ ඉන්නේ උන් ටිකයි විතරයි. එහෙම එකේ කොහොමද මේක ගැන ඇල්බර්ටා දැනගත්තේ? අනිවාර්යයෙන්ම මගේ ළඟ ඉන්න එකේ තමයි ඔත්තු දෙන්නේ. අද ඉඳලා මම මූ කරන හැම වැඩක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනේ. Hei, jakun, wama, jakun, wama. එදා ඉඳන් විල්බර්ට් තමන්ගේ ගෝලයෝ කරන කියන හැම වැඩක් දිහාම සැකෙන් බලන්න පටන් ගත්තා. නෑ මේ අද මේක ඉවරයක් කළා දාම්බා. මේ මොකක් පොල්ලක් කරවගෙන ගිහිල්ලා මේ මේකම කළා දාන්න. මම නම් කියන්නේ ඉවසමු. ඔච්චර ඉවසපෙදි සෝඩයක් ඉවසමු. ඉවසනවා කියලා දැන් දවස් කීයක් නෑ ඉවසන්නද බං? මේ මේක ඉවරක් කළා දාන්න. පොල්ලක් කරවගෙන. විල්බර්ට් මුදලාලි පොලගේ කියලා මුදලාලි මේ මරලා දාන්න කියලා ඇතුවේ මේ අවුලන්නේ ඌ යනවා අර යන අවුලන්නේ ඌ යනවා ලාවන ඌ යන්නේ නැත්තම් කකුල් කැල්ලකන් ගාව පොලකට අඩිගේ මම මරලා දාන මුදලාලි පොලඟ ඕන් ඔය දුරකට හිටිය පෙරේදත් ඇවිල්ලා මේකට වහදාලා තියෙන්නත් බැරි නෑ. මේ වෙලාවේ හැටියට මට මුන් එකෙක්වත් විශ්වාස කරන්න බෑ. බුලා වරම අම්මා වරම මොබා බරහන් අදත් එල්ලේ ගහලා පැරදුනානේ බං සි විලි ලැජ්ජයි බං මම නම් කියන්නේ මේ චූටියාගේ පැත්තෙම ඉන්න හොඳ නෑ බං මම කියන්නේ දිනයා පැත්තට පයිමු එහෙම කියන්න එපා බා අපෙනුත් වැරදි වෙනවනේ බා අපිටත් උඩපන්දු කොච්චර ඇතෑරෙනවද අපෙත් වැරදි තියාගෙන එහෙම කියන එක හරිය නෑ බා අපි තව ටිකක් ඉවසලා බලමු උගේ පැත්තින්දලා බෑ මචං අපිට කවදාවත් දිනන්න මම නම් කියන්නේ හතර පහ දෙනාම එකතු වෙලා අනිත් පැත්තට පනිමු කියලා. දැන් ඔච්චරලා මං කියේ මොකද්ද? මං කීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කියලා මේකමයි කන පැලෙන්න ගෙවුවනේ. නෑනේ. දෙන්න බේ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ තබන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බා. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්ති යල්ලා අපි යමු යන්න බං මොනම උලක්ද? බන් මූත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. උගේ වැඩි. මේ මන්නම් කියන්නේ බා ඔක එපාවයි බා. අයින් කළාම දාන්න. එහෙම කියන්න එපා බා. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු උඹලට මාර හදිස්සියක් නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයි නම් උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. කොහේ යනවා අම්මා දෙම්බේ බෑ. මුදලාලි මීට කල්ලු බලන්න ඉඳියද දන්නේ
ලෝ මචං මේ මම කියනවට බං ඔබ අලුත් ලොක්කට මාරු වෙලා බලපංකෝ මචං මම නම් ආයේ එකෙන්ම මාරුලා ඉන්නේ අපිට කියලාත් බං හැමදාම එකම විදිහට ඉන්න බෑනේ අක්කරි පොඩි වෙනසක් තියෙන්න ඕනේ අපිට ඒක පොඩි වාසියක් තියෙන්න ඕනේ බං මම බං අපේ උන්ටත් කිව්වා උන් බං එනවා නම් එයි ඉතින් හරිද මම කියනකොට ඔබ මාරලා බලපංකෝ මම නම් එකෙන්ම ආයේ අපේ ලොක්කා ගියා දැම්මත් ඇත්ත කියාපිය මෙච්චර කාලයක් තෝ මල් ළඟ තියාගෙන කණ්ඩ බොණ්ඩ දීලා බලාගත්තු ඉඳ දැක තෝමට මේ කරේ අනේ ඇයි මුදලාලි මේ අනේ මාවලේ යන්න මුදලාලි මම මේ කිසි දෙයක් දන්නේ නැහැ මුදලාලි අනේ ඇයි මේ මට තේරෙන්නේ නැහැ මුදලාලි අනේ උඹ දන්නේ ඇයි දැන් කිව්වේ අලුත් ලොක්කට මාරුන අය උසපය හිටපු ලොක්ක සොක්කව අලුත් ලොක්ක සැපද ඇල්බර්ට් සැපද අයියෝ මම ලොක්කා කිව්වේ ඇල්බර්ට් නෙවෙයි non-stop ලොක්කා ගැන මේකෙන් දෙන්නේ ඒකෙන් ඇල්බර්ට්ත් නෙමෙයි පිටගමක වෙන එකෙක් උටක් වඩා ලොක්කෙක් නේ අයියෝ මම කිව්වේ එහෙම ලොක්කෙක් ගැන නෙවෙයි රුපියල් 398කට YouTube WhatsApp Facebook Instagram එක ඇප් 9කට unlimited data දෙන SLT mobitel එකේ non-stop ලොක්කා පැකේජ් එක ගැනනේ අනේ මාව දැන්වත් ලියන්නකෝ අප්පා හිත ඇති කියනකම් ස්ක්‍රෝල් කරන්න ඇඟිලි ඇති කියනකම් චැට් කරන්න ඇස් ඇති කියනකම් වීඩියෝ බලන්න SLT Mobitel Mobile Non-Stop ලොක්කා SLT Mobitel Mobile prepaid සහ postpaid පාරිභෝගිකයන්ට ඔබ කැමතිම ඇප් 9ට ඇති වෙනකම් data සහ වැඩිපුර 2GB අමතරව රුපියල් 398කට SLT Mobitel එකම එක සැබැඳියාව විල්බර්ට් කියන්නේ ගමට සාපය ගමට පිළිලය අපි ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා ඔය විල්බර්ට්ගේ අසාධාරණ ව්‍යාපාර නැවැත්තුවා වගේ ඉස්සරහටත් එකතු වෙලා ඔය ගමට වින කරන හැම වැඩක්ම නවත්තන්න ඕනේ ඔකගේ ඉතින් අපි කාලෙකින් මෙහෙම හම්බුනේ නේ අපේ නානා මුදලාලිත් ඇවිල්ලා ඉන්නවා රත්නේ බඩේරුම් කරලා කන ගමන් අපි නානා මුදලාලිගේ සින්දුවක් අහමුද පටන් ගන්නකො නානා මුදලාලි හොඳ සින්දුවක් ඒක ඇල්බර්ට් මාතේ ඇති මට සින්දු කියන්න බෑ. හැබැයි ඇල්බර්ට් මාතේ කියනවා නම් මම එකක් ගන්නේ කියනවා ඈ. මොකද කියන්නේ? එකක් කියනවා ඈ. එකක් කියනවා. හැරි. ගන්න වලි ගන්න. රෙදි පාට කළා පාචුඩු පයඩ බැගිලා. නපුඩු ඔයා මාෂලල කුඩ ශමකලා. මුඩු මුඩු දෙ පාචුඩු වඩා භාෂණ දෙනෙනා. ඔය කඩ බය මගේ නුඹලඟ හදා වෙලා පුණා මලේ. යකඩ බය මගේ වෙන්නේ පටන් ගමු. මොකද මල්ලි? ඒ අවුල්ද මල්ලි? සින්දුව කැතද? ඇල්බර්ට්යා මගේ හැම ව්‍යාපාරකම මැදට පැනලා විනාශ කොල්ලා දැම්මා. අද අපි උගේ හේනටම ඇවිල්ලා උට ගේමක් දෙන්න යන්නේ. බලාගෙන ඉන්නකෝ මේ චිත්‍රපටියේ අන්තිම හරිය. මඩ කලබුවේ පොඩි කඩයක්දා ගැන විශ්නශනම වටවට ගැලගෙන සන්තෝෂෙන් අපිශාමයෙන් හිටියා මල්ලියේ බොම ඉස්තර සන්තෝෂෙන් අපිශාමයෙන් හිටියා මල්ලියේ බොම ඉස්තර වෝතල් පතරේ දැන් ඔක්කොම හරි. එහෙනම් දැන් අපි කතා වෙච්ච විදියටම වැඩේ කරමු. ජල්ටොම්බ මතකයිනේ? ඔව් මුදලාලි. මම ඊයේ මුළු රෑම නිදි මරාගෙන YouTube ටියුටෝරියල් බලලා තමයි මේ ගේම් එක ප්ලෑන් කරේ. අද නම් වරදින්න විදියක් නෑ මුදලාලි. ජොයින්ට් ඔයියා. මොබා ලෙඩගුනේ. ඔව් මචං. සොරි මචං. 1 2 3යි මංගල අඩිය තියද්දිම රීවන්නේ
තව එක chance එකක් දෙන්න. ඇල්බර්ට් මහත්මයා මේක සුප්‍රී ගාන ඈ. රත්න මොක ලස්සට ගාන බලපන්. උඹ ගාපන්. නැෂුනා ෂයිව චපලා ගියා. සුදුළු බඩව දෙලිලා. උඹ ගෙඩ ගියා. මයින්ද ඔයා සින්දු කනවනේ මුදලාලි මේ මොකද බං කැතද මල්ලි කැතද ඇල්බර්ට් මොකද කැතද දැන් අපි පැලට ලං කොල්ලා ඉන්නේ අපි ඔක්කොම ටික පැනපු ගම 3-4 දෙනාගේ බෙල්ලෙන් මල්ල ගන්න ඕන උඹලා දෙන්න මේ පැත්තෙන් වරේ උඹලා දෙන්න මේ පැත්තෙන් වරේ උඹලා දෙන්න මාත් එක්ක වරේ ලොක්කා මං විතරයි ඉන්නේ අනිත් උන් ආගියක් නෑ මගුල ගියාද මට පැල බෙල්ලෙන් මල්ල ගන්න මතකනේ මුදලාලි කිව්වා එකට පැනපු ගමන් බෙල්ලෙන් මල්ල ගන්න. එකට තව වෙලා තියෙනවා බා. තව ටික වෙලා ඉඳගෙන ඉඳලෙමුද? ඒකට නෙමෙයි අකෝ එකට එක්රොක් වෙලා. ඔය ඩැඩි හොඳයි හච්චි මැරියන්. මට දුවක් ගඳක් එනවා. ඌර මඩ තල්ලා වෙන්නත් පුළුවන්. යමන්කෝ බලන්න. මේක සින්දු එක ගියාදී සින්න ප්‍රජ්ජන අඩේ බඩේරිඟු කොයිද අප්පා? දැලෂ බඩේරිඟුවා. රත්නේ පොඩි සද්ද ටිකක් නම් ඇහෙනවා බා. පහුගිය ටිකේ සද්දන්තයත් මේ ටිකේ කැරකුණාලු. කෝකට තෙලිට බැල විපරම් කරලා බලන්න. අලි විඩිල්ලක් එහෙම දාලා. දලු බඩේරිඟු නේද? මේක රෂ එක. ජයිට උඹ මොකද්ද උඩින් ආවේ? ඒ වන්ද ලොක්ක කිට්ටු කරලා බලමු කොහොමද? සද්දන්තය නම් මන් දන්නේ ඇල්බර්ට් අයියෝ නූර් රංචුවන් නම් දුවන යහුණා. ඌර රංචුව? ඒ මල්ගාව මේ පත ඉතින් ගජක්කම අපේ පාට. ඔය කොහෙද යන්නේ මේ චම්බනේ වගේ? මොකද දිනව මල්ලි? අර අලිය දිල්ලෙන් පස්සේ අපේ උන් ආගියා තන්නේ. අපි ඉන්නේ කෝකට පැලගාවට කිට්ටු කරමුද? යමන්කෝ. යම. මචං යකෝ මූතා ගියා තන්නේ. එක්කාදේ මං කෙටි කාලේ දැන් හිතට වෙයි මා. ඔන්න දැන් පැල පෙන්න සීමාවේ අපේ උන් දැන් හැ පැත්තේ වට කරලා ඇත්තේ පැන්නපු ගමන් ඕකුන්ගේ බෙල්ලෙන් මල්ලගම් එලොට හනිය බබා අනේ නෑ අපි මේ රැට ලංච් එක ගන්න ගමන් ඉන්නේ නෑ කියන්නකෝ අනේ ප්ලීස් වෙයිට් බබා I will come okay ගොඩත් ගමයා කොරලා පාලම කඩලා කොල්ලනේ වට කරපියව කොල්ල හානිකවරව බජව සද්දෙහිලා ආවේ එනකොටම සින්දු කියන්න ආවේ ඒක කියන්නද හනික වරෙව් කොල්ලොනේ මෙන්න මේ වරෙව් හනික වරෙව් කොල්ලොනේ මෙන්න මේ වරෙව් හනික වරෙව් කොල්ලොනේ නටනටා වරෙව් මෙන්න වරෙව් කොල්ලොනේ නටවරෙව් බජව්වේ සද්දෙහිලා දාවේ සින්දුවක් කියාගෙනම දාවේ මට දැන් වැඩේ තේරෙන්නේ නාන මුදලාලි ගහලා ගන්නකො සින්දුව අපි නටවලා ගමු අද
ඇල්බර්ට් අයියේ පැකේජ් එකත් ඇක්ටිව් කරලා තියෙන එකේ ගමටම වෙන්න දෙමුද Facebook live එකක් හිත ඇති කියනකං ස්ක්‍රෝල් කරන්න ඇඟිලි ඇති කියනකං චැට් කරන්න ඇස් ඇති කියනකං වීඩියෝ බලන්න SLT මොබිටෙල් මොබයිල් නන් ස්ටොප් ලොක්කා SLT මොබිටෙල් මොබයිල් ප්‍රීපේඩ් සහ පෝස්ට්පේඩ් පාරිභෝගිකයන්ට ඔබ කැමතිම ඇප් 9ට ඇති වෙනකං data සහ වැඩිපුර 2GB අමතරව රුපියල් 398කට SLT මොබිටෙල් එකම එක සැබැඳියාව